Hi guys, ඉතින් ඔයාලා දැන්ටමත් දන්නේ නැති අද ගෙනල්ලා තියෙන ගේම් ප්ලේ එකේ මොන ගේම් ප්ලේ එකද ෆයිට් කරන්න කියලා. ෆයිට් නෙමෙයි ප්ලේ කරන්න කියලා. පේනවා දැම්මම මේ වීඩියෝ එකේ ෂැඩෝ ෆයිටර් එක කියලා තියෙනවා. ඉතින් මම කියන්න ඕනේ නැහැ මොකද්ද ප්ලේ කරන්න කියලා. දැන් ඉතින් මේ මැච් එකක් ෆයිට් එකක් පටන් ගන්නයි යන්නේ. හරි මැච් එක පටන් ගත්තා අපිට මුලින්ම ගහන්න තියෙන්නේ නේ. එහෙනම් පයින් පාරක් දෙන්න. අඩෝ මේ කඩුව තියලා එනවා අපි ෆයිට් කරන ඔළුවට වැටෙන පාර තාම පාරක් ගැහුවෙන්නේ හෙල්ත් එක අඩු වෙන්න හරියට. ඒක නා වැදුනා හෙල්ත් එක අඩු වුණා පේන්නේ ඔන්නේ. මම හිතන්නේ එහා පැත්තේ ඉන්නේ මාස්ටර්ද මන්ද. අඩෝ ෆයිට් ගන්න ගිස්මෝ කියලා එකෙක් ඉන්නේ. වරෙන් යකෝ වරෙන් පයින් ගහ ගන්න වරේ. අඩෝ රෝල් වෙලා ගියා හැබැයි ඒක මොකුත් ගහ ගන්න බෑ. අඩෝ මු අතෙන් ගැහුවට කිසි ඩැමේජ් එකක් නැහැ. චුට්ටක් ඩැමේජ් දිලා. මු කොහොමද කනවා මේක? මම හිතන්නේ අපිට වැදුනා පයින් පාරක් මු හොම්බ රියොට් එන්නම. අඩෝ සිරාවට මුන්ට මේ ඇනිට මැරෙන්නේ නැද්ද දන්නේ නැහැ. අඩෝ යෝර හෙල්ත් එක කෙලින්ම ලෙෆ්ට්. ඩවුන් උනා. මන් දිනලා. මම හිතුවේ තාපහුව අර දෙවෙනි රවුන්ඩ් එකකුත් යයි කියලා. හරි දැන් ඊළඟ මැච් එකට යන්න හදන්නේ ඩවුන්ලෝඩ් වෙනවා. නෑ තව දින නෑ දිනලානේ. වාහන යනවා වගේ ඇහෙනවා සද්දපත් දැනෙනවා ඒවා ගණන් ගන්න එපා. මම මයික් එකක් අරගෙන නෙමෙයි රෙකෝඩ් කරන්නේ. මයික් එක පස්සේ ගන්න. අර මාස්ටර් මම හිතන විදිහට සරාගේ නං හෙන අමුතුයි කුරු මොකේ හදලාද මන් දන්නේ. අඩෝ අපිට ආමරයක් එහෙම හම්බුණා. ඉස්සරහට අමාරුවක් තමයි මේකේ බොස්ලා ඉන්නවද දන්නේ. බලමු. මොකෙද තියෙන්නේ? අඩෝ බැම්බෝ ෆොරස්ට් එක තියෙන්නේ ෆයිට් එක. ගිස්ම කලින් හිටපු එකාමද මන්ද? ෆයිට් කරන්න තියෙන කෙලින්ම. බලමු වැඩි මන් දිනයිද ඌ දිනයි. අඩෝ දෙන්නම එක පැත්තට පයින්. ඌ ගහන්නද අපි ගහන්න ඕන. නෑ ගොක් ගැහුව. අය යකෝ ඔහම ගහන්නද. අඩෝ කයිවේ තාම උට මං ගැහුවේ නෑ. මට පාරක් ගැහුව බිමට. යකෝ එහෙම ගහන්න අසා දාන්න. අඩෝ හරි උට දෙපාරක් එක දිගට යන්න. අපි දිනයි මේක. අඩ ඔළුව උගේ ඔළුවට නැගිලා අර එහා පැත්තේ තිබ්බ බැම්බෝ පඳුරෙක් ඇදුනා ඔළුව පව් අසරණිය. රවුන්ඩ් 2 එක පටන් ගන්න යන්නේ. ෆයිට්. ඕකේ අරු පයින් ගහගෙන යනවා මල පැනලා ඉන්නේ මම හිතන්නේ කලික අත්පරාද මින්ද. උගේ කඩුව බිම වැටුණා. නෑ වැටිලා නෑ. තව පොර තියෙන සැලෙන්නේ නෑ වගේ. කොහොමද දැන් ඉවරයි නේ එක වන් ෂොට්. ඉවරයි. ඒ පාන කඩු විසිමුණා. උට නැගිට ගන්න බෑ වැටුණා. අපි දින්නා. හරි දැන් ඊළඟ මැච් එකටද යන්නේ. ඊළඟ නෑ තව අපි ගිහලා මැච් එකක් තෝරන්න ඕන මම හිතන්නේ. කුරුල්ලෙක් කෑ ගහනවා මේ එපා වෙනවා උන් එක්කන. එක නැමේ වැඩ කරන්නේ. අල්ලපු ගෙවල් වල ලෙවුණුයි ඔක්කොම දැන් තාම තියෙන ඔක්කොම වැඩ පටන් ගන්න. පාරේ වාහනේ යන්නත් මතක් වෙන්නේ මම වීඩියෝ රෙකෝඩ් කරන්න ගත්තා. පුදුම ඒවා නෙමෙයි තියෙන්නේ. අඩෝ මොකක් හරි gift ඇති. මේ දවස්වල ඔය මේ වගේ මේ තියෙන කාඩ් මේක මේ වගේ නරුටෝ කාඩ් පැක් කියලා එකක් ඇවිල්ලා තියෙනවා. ඒකේ නිකන් කාඩ් ගේම් එකක් තියෙනවා. ට්‍රේඩින් කාඩ් ගේම් එකක් වගේ. මන්න වැඩි ආස නැහැ හැබැයි ඇත්ත කියනවා නම් මං කිව්වට ඉතින් නිකන් කියන්න දන්නවනේ ඉතින්. අඩෝ හෙල්මට් එකක් තියෙන ඒක දාපුවාම නිකන් ඔලුබක් එක්ක වගේ කමක් නැහැ. ඉතින් ආරක්ෂාව හරි තියෙනවනේ. ඔක්කොටම ඉස්සෙල්ලා ඔලුව ආරක්ෂා කරා ගන්න ඕන. ඔඩෝ චැප්ටර් 1 එක ඊළඟ මැච් එකට යන්න තියෙන්නේ එහෙනම්ද? ඕකේ මැච් එකක් ඔන් කරන්නේ අරුත් එක්කමද කොහෙද අර ගිස්මෝද මොකද එක. ඌ කනවා කොහොම හරි මගෙන් මේ වීඩියෝ එකේ. මං හිතන්නේ මේ වීඩියෝ එකේ නම් අමාරු කට්ටිය හම්බෙයි කියලා. ඉස්සරහට හම්බෙයි. සුවර් ඉස්සරහට අමාරු අය හම්බෙනවා.
අඩෝ ඒ පාර අරු නෙමෙයි අර ගිස්මෝ කියන එක නෙමෙයි. ඩයිනස්ටියන් ගර්ල් යකෝ කෙල්ලෙක් එක්ක ගහගන්න තියෙනවා. අමන් නෑ ඒක. අඩෝ අර මේ අපිට නිකන් බලයක් වගේ ගත්තා නේ එකෙන් ගහද්දි ඩැමේජ් එනවා වැඩිද කොහෙද? කොහොමද ඒක යූස් කරන්නේ? හරි. දැන් තේරුණා ඒක යූස් කරන්න. අර මෙතන පෙන්නන අර කන්ට්‍රෝල් කරන තැන අපි ඉස්සරහට පිටිපස්සට උඩ පායින්න එහෙම කරන්නේ. ඒක උඩට කරවුවාම තමයි ඒක වැඩ කරන්නේ. අර බඹර චක්‍රය වගේ කොබල ඒක උඩට කරන්න ඕනේ. ඊට පස්සේ තමයි වැඩ කරන්නේ. හරි. උඩ පොරමාව උස්සලා පොළවේ ගැහුවා ඒ පාර. කොට දිනන්න දෙන්නේ නෑ කොච්චර දඟලිවස්. අඩෝ මට අපිට ඕනනම් අර බලේ පාවිච්චි කරන්න පුළුවන් නේ. හරි පාවිච්චි කරා. අඩ උඩට ඇද්දා. ඒක වැඩ කරන්නේ නෑ. කොහොමද ඒක වැඩ කරන්නේ? මම උඩට ඇද්ද වැරදිද දන්නේ තව අදින්න කොහොම හරි එහෙම කරගන්න තමයි ඒක කරන්නේ. කොහොම හරි හෙඩ් හිට් එකක් වැදුනා. එයාට ඩවුන් ඉතින්. You win. Let's go. ඊළඟ කෙනා එක්ක ෆයිට් කරන්න තියෙන්නේ දැන්. ඕකේ ඊළඟ මැච් එක එහෙනම්. ඔය යමු XP නේ වැඩි වෙන්නේ. දැන්ට භාගයක් වැඩිලා තියෙන ෆුල් වැඩි වුණා මොනවෙද දන්නේ. මේ වීඩියෝ එක නම් ඔක ෆුල් වෙනකන් ඉන්නේ විනාඩි 15ක් විතර තමයි මම වීඩියෝ එක අදින්නේ. මොකද ප්‍රශ්න තියෙනවා අර හෙඩ් ඔලුවට 4ක් ගහලා. අලුත් අයිටම් එකක්. ඒක නම් වැඩක් නෑ ඔය තියෙනේ වල ගහමු. මේනේ අපිත් එක්ක ෆයිට් කරගෙන. මේ සාර්ගේ කවුද බොස් අපේ මේ මාස්ටර් වගේ සීන් නැද්ද? අනිමන්ද දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. මම මේ ට්‍රී එක තමයි මේ ප්ලේ කරන්නේ 1 එකයි 2 එකයි ඉස්සරහට බලමු. මට ට්‍රී එකට හිත ගියා 4 වෙනි 4 එකට වඩා. ඒ පාර අලුත් පොරක් කතා කරන. පොරත් එක්ක දන්නේ බැම්බූ ෆොරස්ට් එකේ තමයි ආපහුද. අර කෙලොක් එක කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න මේක හදපු කෙනා channel එක වෙන්න ඇති. ඒකත් බලන්න ඕන පොඩ්ඩක්. මම හිතන්නේ මොකෙද දන්නේ මේ සැරේ ෆයිට් එක හොඳ තැනක තිබ්බොත් හොඳයි. හරි ඊළඟ මැච් එක ස්ටාර්ට් කරන්න යන්නේ. ඕකේ ඒ වගේම ඔයාලට කියන්න ඕන මේ මොකද්ද මං මයින්ක්‍රාෆ්ට් එකේ ස්ටීව් ගැන මේ වීඩියෝ එකක් ගන්නවා. ස්ටීව්ගේ ස්ටෝරි එක ගැන. ඒ වගේ මාක් එකේ කරන ෆුල් ස්ටෝරි එක. කැසන්ඩන් කියන්නේ වෙනම ගේම් යන්නේ. එකේ හදපුවායිම හදපුවා ගේම් දෙකක් තියෙනවා මම හිතන විදිහට. හරි ඒකේ වැදගත් නැහැ. ඒක ඒ වලට කතා කරමුකෝ. මේ අර පොල්ලක් තියන් එකෙක් ඇවිල්ලා ඉන්නේ. කොණ්ඩේ බැදපු චීනා බලපංකෝ උගේ කොණ්ඩේ අඩෝ. කොණ්ඩේ බැදපු චීනා වුණාට පොර වැඩ හැබැයි. ඒ පොල්ල හම්බෙනවා නම් හොඳයි මූත් එක ෆයිට් කරලා දින්නාම. මාත් ඌව උස්සලා පොළවේ ගැහුවා. අඩෝ මගේ ඔළුවට වැදුනද උගේ? මං හිතන්නේ උගේ කකුලට වැදුනද උගේ. ඌ අර බලේ පාවිච්චි කරා අපි උස්සලා පොළවේ ගැහුවා. ඌ ඒ පවර් එකෙන් ඉන්නේ ආපහු උස්සලා පොළවේ ගැහුවා. නෑ අපිට දිනන්න පුළුවන් උට තව එක පාරයි ගහන්න තියෙන්නේ. අඩෝ අපිට ගහනවා. අඩෝ ඒ බලෙන් මොකුත් දුන්නේ නෑ. කොහොම හරි ඌ ඉවරයිද? පොල්ල විසි වුණා. කොණ්ඩේ බැදපු චීනත් ඉවරයි ඉතින්. මං හිතන්නේ රවුන්ඩ් 2ද අලුත් එකක්ද? රවුන්ඩ් 2 වෙන්න ඕන. රවුන්ඩ් 2. හරි කොණ්ඩේ බැදපු චීන. සීනාස්ටි සෝල් ඩියර්. මොනවද බන්නේ නම් මන්නම් කලින් මයින් කැට් MC කියලා දාන්නේ කලින්ම ගැම්මට. නැත්නම් ඒක දාන්න දුන්න මන් නෑනේ. මගේ ඇත්ත නම දාන්න ඉතින්. දැන් ඉතින් ඔහොම කියලා මොකක්ද නම කියලා අහන්න එපා. ඒක ඉතින් QN එකක් කරපු දවසක තමයි. මේක උස්සලා පොළවේ ගන්න ඉස්සලා පාලේ. ඇරියා. කොච්චර ගහුවද මැරෙන්නේ නැහැ ඉතින් මුන් පරාද වෙනවා මිසක්. මේක නම් කලින් එකට වඩා ලේසි වුණා.